महाराज सतर ऐदी फिर सिद्धि पुतने सतर वारा देवी महाराज सतर हती ऐदी फिर सिद्धि पुतने हंस किया पत्थलमी मला प्रतिबना गिलवट हंस किया पत्थलमी आयती संगकर पान पायरा राष्ट्रपति तारकाव सारा सुबगब स्वर्णमाली महासे अद उत्पलंगला स्वर्णमाली महासे अद उत्पलंगला सतर वारा महाराज सतर हती ऐदी सिद्धि पुतने सतर वारा देवी महाराज सतर हती ऐदी सिद्धि पुतने මේ කුමාරයා උපන් මොහොතේ මුළු නුවරම ආයුධ දිලිසුණා. මගේ පුතාට කිසිම කරදරයක් වෙන්න එපා. ඔහුට අහිංසක කියා නම තබමු. ඔහු කාටවත් හිංසා නොකරාවි. මම තක්සලාවට ගොස් හොඳින් ඉගෙන ගන්නම්. මට අවසරයි මෑණියනි, පියාණෙනි. ඔහු ශිල්ප ඉගෙන ගැනීමට තක්සලාවට පිටත් වුණා. සුප්‍රසිද්ධ තක්සලා විශ්වවිද්‍යාලය දක්ෂ සිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. දැනුම යනු ආලෝකයයි. හොඳින් අසන්න. එහෙමයි ගුරුතුමනි. මට හොඳින් වැටහුණා. අහිංසක, නුඹ මගේ හොඳම ශිෂ්‍යයා. ගුරුතුමා සලකන්නේ අහිංසකට විතරයි. අපි ඔහුව මේකෙන් එලවන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි එකඟයි. ගුරුතුමානි, අහිංසක ඔබතුමට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. Are you certain? නෑ. අහිංසක ධර්මග්‍රාප. අහිංසක එහෙම කරන්නේ නෑ. ඔහුට ඕනේ ඔබේ දැනගන්න. පරිස්සම් වෙන්න. ඇත්තටම ඔහු මාව රවටනවද? ඇත්තටම ඔහු මාව රවටනවද? මම ඔහුට පාඩමක් උගන්වන්න ඕනේ. ගුරුතුමනි, ඔබතුමා මට කතා කළාද? ඔව් අහිංසක. නුඹේ ඉගෙනීම අදින් අවසන්. බොහොම පින් ගුරුතුමනි.
මම ගුරු පූජාව ලෙස කුමක්ද දෙන්න ඕනේ? මිනිස් ඇඟිලි දහසක් කපාගෙන එන්න. අනේ එපා ගුරුතුමනි. මම කුලවත් පවුලක කෙනෙක්. මට සත්තු මරන්නවත් බෑ. එසේ නොකොලොත් නුඹට කිසිදා ශිල්පයේ පිහිටක් නෑ. මගේ මුළු ජීවිතේම අඳුරු වුණා. ගුරු භක්තිය නිසා අහිංසක මිනීමරුවෙක් වෙන්න තීරණය කළා. ගුරුතුමා කිව්වොත් ඒක හරි වෙන්නේ නැහැටි. නපතිනෝ! එකයි පළමු ඇඟිල්ල. බෝ එකතු කරගත් ඇඟිලි නැතිවේ යයි බියෙන් මාලයක් ලෙස ගෙලෙහි බැඳගත්තා. දුවන්න! අංගුලිමාල එනවා! රජතුමනි, අංගුලිමාල මුළු රටම විනාශ කරනවා. අපිව බේරගන්න. ඒත උඩෙම මම සෙනවා සමග ගොස් ඔහුව අල්ලගන්නවා. අනේ මගේ පුතා. රජතුමා මගේ පුතාව මරයි. යන්න එපා. ඔහු දැන් යකෙක් වෙලා ඉන්නේ. ඔහු නුඹව මරයි. නම. මට බෑ ඉන්න. මම එයා ගාවට යනවා. මම මගේ පුතාව බේරගන්න ඕනේ. තව එකයි. තව එක ඇඟිලිලයි ඕනේ. දහස පිරෙන්න. කවුද මේ එන්නේ? මේ මගේ අන්තිම ඇඟිල්ල. අද අහිංසක මව මරා අපායට යයි. මම පිහිට විය යුතුයි. මවට කලින් මේ ශ්‍රමණයා මරා ඇඟිල්ල ගන්නවා. නවතිනු ශ්‍රමණයාණෙනි. අද නුඹ මගේ ගොදුරක්. මේ මොන පුදුමයක්ද? මොන පුදුමයක්ද? මම අලි ඇත්තු පස්සේ දුවලා අල්ලගත්තා. ඇයි මේ ශ්‍රමණයා අල්ලගන්න බැරි? නවතිනු ශ්‍රමණයාණෙනි. මම නැවතී සිටිමි. දැන් නැවතිය යුත්තේ ඔබයි. ඔබ වහන්සේ යමින් ගමන් නැවතුනායයි කියනවා. මම නැවතිලා ඉද්දි දුවනවා කියනවා. ඒ ඇයි? මම කෙලෙස් නැතිකොට සසර ගමන නවතා සිටිමි. නුඹ සතුන් මරමින් තවම සසරේ දුවනවා. අහිංසක ස්වාමීනි, මගේ දැස් පෑදුනා. මට මේ පාපයෙන් මිදෙන්නට අවසර දෙන්න. සුවදේ මට සීතල තුලඟ පවා හිමි බුදුනු බුද්ධ ගයාවේ
බුදු නුඹුත් ගයාවේ देविय रजस पहरता मरुबल परता बुदू पेरता सुवदे मत शीतल सुलग पवा हिमी बुदू नुबूत गयावे हिमी बुदू नुबूत गयावे main naga salam nada dating pening puda haro hara gol muragai main damar wo bayu main dating pening puda haro hara avasarai raton maligawata deha udumanta wala inta alatigai mai debidun paramai budam bandin bati haro hara bani pata bidumai gini mata adihai budam bandin bati haro hara නුවන මිහිකම් රකිති මෙතේරන දෙන්නේ මට නුවන අසම් දෙවියනි දේව සුභගන ආයුකෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍ර මහ බහු ආයුකෝ බෝසතාණන් වහන්සේට දූවරු තිදෙනෙක් සිටියා. ඔවුන් කුඩා කාලයේදීම බෝසත්තුමා මිය ගොස් ස්වර්ණ හංසයෙක් වී උපත ලැබුවා. ඒයි ඔය බඩු ටික සේරම දූවිලි යන්න හොඳට පිහදාපන්. ඕක ඉවර කරලා කුස්සියේ තියෙන බී ටිකත් කොටපන්. මම යනවා ටික කාන්සි වෙන්න. හොඳයි යාමිනේ. මොකද්ද ඒ සද්දේ? ඔනේ දෙවියනේ මගේ පැටි බඳුන මගේ මෑණියන් දීපු වටිනා පැටි බඳුන පරිස්සමින් වැඩ කරන්න දන්නේ නැද්ද යෝධියේ? උඹට මම අද හොඳ වැඩක් කරනවා. මරෙන් ගෙදර බඩු කුඩු කරන්න. පොළයන් යන්න ආයේ මේ පැත්ත පොළා දෙන්න එපා. මම වැඩට පණ ඇති වෙන එකියක් හොයාගන්න. දෙන්න පළය. අනේ අපේ පියතුමා ඉද්දි අපි මොන තරම් සතුටින් හිටියද? අනේ පියාණනි ඔබ අපි දිහා බලාගෙන ඉන්නවා නම් අපිට මේ දුකෙන් මිදෙන්න පිට වෙන්න. ඉතින් දැනත් ස්වර්ණහංසයා ජාතිස්මරණ ඥානයෙන් තමන් නිහත භවයේ බමුණු උපත ලැබූ බවත් තමන්ගේ අමුදරුවන් දුක්ඛිතව ජීවත් වන බවත් දුටුවා.
මොකක්ද මේ මිදුනේ තිලිසෙන්නේ? දෙවියනේ! රත්තරන් පිහාටුවක් නේද? කොහෙන්ද මේක මෙතනට ආවේ? අක්කන්නේ! මෑණියනි! මෑණියනි! මොකද සුන්දරී බෙරිහන් දෙන්නේ? මේ බලන්නකෝ රත්තරන් පිහාටුවක්. අනේ හැබෑමයි මේක රත්තරන්. කවුද දන්නේ මේ රත්තරන් පිහාටුව මෙතන දැම්මේ? කාට හරි අපේ දුප්පත්කම ගැන දුක හිතලාද දන්නේ? බියනවන්න මමයි ඔය රන් පිහාටුව ඔබල වෙනුවෙන් දමා යන්නේ. දෙවියනේ! අදා ගන්නත් බෑ. ස්වර්ණ හංසයෙක්. හරිම ලස්සනයි. දූවරුනි මම පෙර භවයේ ඔබ තිදෙනාගේ පියාණන්. සොඳුර මම ඔබලා සමග ජීවත්ව සිටියදී සිටුවරයෙකු ලෙස ඔබලාට සියලුම යසයිසුරු ලබා දුන්නා. මගේ වියෝවෙන් පසු ඔබලා ගෙවන දුක්බර ජීවිතය දැකලා ඔබලාට උදව් කරන්නයි මා මෙහි ආවේ. දෙවියනේ කෙතරම් පුදුමයක්ද. අපේ පියාණන් නැවත ඇවිල්ලා. කොච්චර හොඳද? අනේ පියාණනි, ඔබ මෙතෙක් කාලයක් සිටියේ කොහෙද? අනේ අපත් සමග මේ නිවසේ වෙසෙන්න. සුන්දරී මගේ චූටි දියණී එසේ කළ නොහැකි. දැන් මගේ නිවහන වනාන්තරයයි. මට කළ හැක්කේ මේ විදියට විටින් විට ඇවිත් රන් පිහාටුව බැගින් ඔබලාට ලබා දීම පමණයි. ඉතින් ඕම කාලයක් ගත වුණා. මේ විදිහට ස්වර්ණහංසයා වරින් වර නිවසට ඇවිත් රන් පිහාටුව බැගින් දමා ගියා. ඒ පිහාටු විකුණා අමුදරුවන් දැන් සැපවත් ජීවිතයක් ගත කරනවා. මෑණියනි, මොනවද ඔය හැටි කල්පනා කරන්නේ? දැන් අපිට කිසිදු අගහිඟකමක් නෑනේ. අපේ පියාණන් නිසා අපි නම් දැන් හරිම සතුටින් ඉන්නේ. ඒක ඇත්ත. ඒ දරුවනේ පියාණන් දැන් හංසයෙක්. ඔහු දිනක මෙහි පැමිණීම නතර කළහොත් එහෙම වුණත් අපි නැවත පෙර පරිදිම දුප්පත් බවට පත් වෙයි නේද? මෑණියන් ඔබ අදහස් කරන්නේ කොමක්ද? අපි ඒ සර්ණ හංසයව අල්ලගෙන එකවර පියාටු සියල්ලම ගලවා ගත යුතුයි. මොනවා? මෑණියන් ඔබ උමතුවෙන්ද? ඒ දේ කරනවා තමා ඒ ගැන හිතන්නේවත් කොහොමද? ඒ අපේ පියාණන්. පෙර භවයේ පියාණන් වුණාට දැන් හංසයෙක් පමණයි. මම මේ දේ කියන්නේ උඹලගේම අනාගතය ගැන හිතලා. අපි ඔය රන් හංසය අල්ලගෙන උගේ සියලු පියාටු එකවර ගලවා ගමු. එතකොට අපිත් මේ නුවර ඉන්න ලොකුම දඩවතුන් වෙනවා. අනේ එපා. ඒක මහ ගුණමක ක්‍රියාවක් මෑණියනි. ඒ දේ කරන්න හිතන්නවත් එපා. ඒකෙන් ඔහුගේ ජීවිතයට හානියක් වුණත් වෙන්න පුළුවන්. සත්‍යයකුණත් ඒ අපේ පියාණන්. දියණියන් කැමති නැති වුණත් මම තනියම හරි මේ වැඩේ කරනවා. පහසුවෙන් මහා ධනස්කන්ධයක් එකපාර ලබා ගන්න පුළුවන්කම ගැන මෙවුන්ට නොතේරෙන හැටියක් හැබෑට. මට ගොඩාක් සතුටුයි මොවුන්ට මේ විදිහට උදව් කරන්න ලැබීම ගැන. බිරිඳට දැන් දියණියන් තිදෙනා සුදුසු හැට සරණ පාවා දෙන්නත් පුළුවන්. මගේ දිවි තියෙන තුරා මොවුන්ට හැකි උපරිමයෙන් උදව් කරන්න ඕනේ. නිවස ළඟටත් ආවා. මොකද මේ අත බිරිඳ කවදාවත් නැතුව මායනතුරු මග බලා සිටින්නේ? එන්න හිමියනි එන්න. ඔහොම හිටි. හරි අල්ලගත්තා. දැන් මං පියාටු සේරම එකවර කලව ගන්නවා. අනේ සොදුර ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. ඔබේ ඔය තණ්හාව නිසා ඔබට පසුතැවෙන්න සිද්ධ වෙයි.
පසුතැවෙන්න. මෙතරම් නම් පිහාටු ගොඩක් තියාගෙන මෙසේ නොකරොත් තමයි මට පසුතැවෙන්න වෙන්නේ. දැන් මොඹ තමයි මේ මුළු නුවරටම ඉන්න ධනවත් ස්ත්‍රිය. වේදනාව ඉවසන්න බෑ. මොනවා මේ මොකද මේ වෙන්නේ? පියාට සේරම සුදු පාට වෙනවා නේද? අයියෝ දෙවියනේ, විනාසයි. ඔක්කොම පියාට සුදු පාට වුණා. අනේ මම මොකද මේ කරගත්තේ? ඇයි මොකද ඔය හැටි පෙරහන් දෙන්නේ? අයියෝ මේනියනි, මොකද මේ කරපු අපරාධේ? අනේ පියාණනි, අයියෝ පියාණනි, ඔබට අමාරුද? නුඹලාගේ මෑණියන්ගේ අධික තණ්හාව නිසා මා විපතක් සිද්ධ වුණේ. මට ආයෙත් නුඹලාට උදව් කරන්න ලැබෙන එකක් නෑ. මට සමා වෙන්න දුවේ. ඉතින් ටික දවසකින් ස්වර්ණහංසයාගේ පිහාටු නැවත ආවත් ඒ සියලුම පිහාටු සුදු පාටින් තමයි ආවේ. පිහාටු වැඩුණු පසු හංසයා වනාන්තරයට පියඹා ගියා. ආයේ කවදාවත් ආවේ නැහැ. මේ තණ්හාධික ස්ත්‍රිය පසු භවයක නන්දානම් භික්ෂුණියයි. වියෝවෙන් පසුත් ස්වර්ණහංසයෙක්ව ඉපදී තම දරුවන් පෝෂණය කිරීමට උත්සාහ දැරූ ඒ උත්තරීතර පියාණන් වූයේ අප මහා බෝසතාණන් වහන්සේමය. ජාතකය යටගිය දවස එක් භවයක අපේ බෝධිසත්වයෝ සේරිව කියන රටේ කදාවලලු වෙළෙන්දෙක් වෙලා සිටියා. ඔහුගේ නම කච්චපුට. ඒ රටේම සේරිවාණිජ කියලා තවත් කදාවලලු වෙළෙන්දෙක් සිටියා. හැබැයි මේ සේරිවාණිජ හරිම ආත්මාර්ථකාමී. තමන් ගැන විතරයි බලන්නේ. හරිම කපටි. ඒ වගේම අධික ලෝභයි. ඉතින් දවසක් මේ වෙළඳුන් දෙදෙනා නීලවාහිනී කියන ගඟෙන් ඈතර වෙලා අන්ධපුර කියන නගරේ වෙළඳාම් කරා. කච්චපුට ඔබ එහෙනම් මේ පැත්තට යන්න. මම මේ පැත්තට යන්න. මේ පැත්තේ තමයි වැඩිපුර මිනිස්සු ඉන්නේ. හොඳයි මිත්‍රයා. හැබැයි ඉතින් මේ පැත්තේ ගෙවල් අඩු නිසා හරියට වෙළඳාමක් උනේ නැත්නම්
ඔබ යන පැත්තට මටත් පසුව පැමිණීමට සිදුවේ. හොඳ ඒකට කාරි නෑ ඔබේ කැමැත්තක් එහෙනම් මම ගියා හොඳයි මිත්‍රයා. එහෙනම් සුබ ගමන. වෙළඳාම සරු වේවා. හරි ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේ ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක වලලු කදා වලලු දැන් ගෙනාව අලුත්ම ඒවා කවුද ගන්නේ කදා වලලු කදා වලලු අලුත්ම ඒවා මේ දැන් ගෙනාවා ආච්චි මොකද දුවේ කෑ ගහන්නේ අර පාරේ කදාවලු වෙලින්දෙක් එනවා. ඉතින් මට වලලු ජෝඩුවක් කරන් දෙන්නකෝ. අනේ මයි දුවේ වලලු ගන්න මගේ ළඟ කාසි නෑ නොවේ. අනේ ආච්චි අම්මේ මේ මගේ අතත් පාළුයි. මේ කර අනේ මං ආසයි මේ පාළුවත් දෙක වලලු වලින් පුරවන්න. ඒත් මගේ ළඟ කාසි නෑ නොවේ. අනේ ආච්චි අම්මේ අනේ කරදර නොකර ඉඳින් දුවේ. එදා වේල හොයා ගන්ට අනුන්ට බැල මෙහෙවර කරන අපි කොහොමද මාල වලලු ගන්නේ? ආච්චි අම්මේ ඒ පාර මොකද? ආච්චි අම්මේ අර දුමී තියෙන අපේ මුත්ත බත් වළඳපු වාජනේ තියෙන්නේ. ඉතින් ඒක දීලා වලල්ලක් ඉල්ලගමුකෝ. ඒක එච්චර වටින්නේ නෑ දුවේ. අනේ ආච්චි අම්මේ ඉතින් මෙන්නල බලමුකෝ. එහෙනම් කතා කරන්නකෝ බලන්න. වලලු කදා වලලු ලාබෙට දෙනවා එන්ට මෙන්න ගන්න ලාබෙට දෙනවා ආච්චි මේ වලලු හරිම ලස්සනයි. ඔච්චර වලලු ගන්න බෑ දුවේ. ජෝඩුවත් තෝරගන්න. නෑ ඔක්කොම ගන්න ඔය දුවගේ ආසාවනේ. ඔය ඔක්කොටම කාසි 200ක් දුන්නාම හොඳටම ඇති. අම්මෝ ඒතරම් කාසි අපි ළඟ නෑ වෙලඳ ඇත්තෝ. අපි හරිම දුප්පත්. මේ කෙලිමයි මේ ගෙදර තනියම බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ වලලු ණයට නම් දෙන්නේ නැහැ. සල්ලි නැත්තම් මොන එකටද මට කතා කරේ? නෑ අපිට ණයට වලලු එපා. කරන දෙයක් ඉක්මනට මට තව වෙළඳාම යන්න තියෙනවා. ඔය වෙළඳ ඇත්තෝගේ කටහඬ ඇහුන වෙලේ ඉඳලා මේ කෙලිගෙන් ඉවසුමක් නෑ වලලු අරන් ඉල්ලලා. ඒත් මට කෝ කාසි අපි බොහෝම දුප්පත් ඇයෝනේ. ණයට ගන්නෙත් නෑලු. අපි හරිම දුප්පත්ලු. ඒ මොන කන්දොස් කිරියාවක්ද මේක? අනේ වෙළඳ ඇත්තෝ අපිට සමා වෙලා. සමා වෙලා වලලු පිනට දීලා යන්න වෙන්නද කියනවා ඇත්තේ. ගලවලා දෙනවන්න ඔය වලලු ටික මෙන්න මෙහාට. කාසි නැත්තම් වලලු නෑ. එච්චරයි. අනේ අච්චි අම්මේ අර ගහන්නකෝ. කලබල වෙන්න එපා වෙළඳ ඇත්තෝ. ගෙයි තියෙනවා පරණ තලියක්. ඒකේ වටිනාකම බලලා වටිනාකමට වලලු දෙන්නකෝ. ඔය පරණ වලං කෑලි වලට මේ වටින වලලු දෙන්න බෑ. කාසි නැත්තම් වලලු දෙන්නේ නෑ. අපරාධේ මගේ කාර්ය නිකන් නාස්ති කරා. හැබැයි මේ ගෙදර නම් දැන් ගරා වැටිලා තිබ්බට පරණ සිටු ගයක්.
සමහර විට වටින කියන භාණ්ඩ තියෙන්න පුළුවන්. එහෙනම් ඉක්මනට ඔය කියන තලිය මෙහාට ගේනවකෝ බලන්න. මේ තියෙන්නේ මෙන්න මේක. කෝ බලන්නේ. මේ මොන මල ජරාවක්ද මේ? මේක කිසි වටිනාකමක් නැහැ. මේකට වලලු ජෝඩුවක් තියා මේ එක වලල්ලක්වත් දෙන්න බෑ. නිකන් බොරුවට මගේ කාලේ නාස්ති කරා. අපොච්චියේ මගේ වාසනාව උදා වුණා. ඒක මිල කරන්න බැරි තරම් වටින දඹරන් තලියක්. මේ ආභරණ සේරම විකුණලා ආපහු එන ගමන් ඔය මේ විකුණ ගන්න බැරි වෙච්ච මොකක් හරි පළුදු වෙච්ච වලල්ලක් හරි දීලා ඔය තලිය මගේ අතට ගන්න බැරියේ. තවම දවස ගෙවුනෙත් නැති නිසා සේරි වාණිජ ගිය පැත්තට ගිහින් බලමු. ඔව්ව මගේ ඇරිච්ච වලු අවශ්‍යයි ඉන්නත් පුළුවන් නේ. වලලු කදා වලලු ලාබෙට දෙනවා. වලලු කදා වලලු අක්කලාට නංගිලාට දුවට ඔබින කදා වලලු මේන්න ගෙනාවා. ආච්චි මොකද බං මේ කරදරේ? තව වලලු වෙලෙන්දෙක් කෙනවා. අර උදේ ආපු වෙලෙන්දා ආපහු යන ගමන් වෙන්න ඇති. නෑ ආච්චි මේ වෙන වෙලෙන්දෙක් හරි හොඳ කෙනෙක් වගේ. දුව කොහොමද දන්නේ හොඳ වෙලෙන්දෙක් කියලා? උදේ ආපු වෙලෙන්ද වගේ නෙවෙයි. මෙයාගේ කටහඬ හරි මිහිරි. ඔය ඇහෙන්නේ? අක්කලාට මන් දන්න මිහිරියක් නෑ. වරෙන් මෙන්න මෙහෙ ගෙට. ඔය කොහෙද අය දුවන්නේ? ඔහම හිටපන් දුවේ. අනේ පව් අසරණී. මේ කිව සතුටින් තියන්න මට බැරුව ගියානේ. දියණිය ආසද කදාවලු වලට? ඔන්න බලලම තෝරගන්නකෝ. ඔක්කොම තියෙන ඉස්තරම්ම කදාවලු. ආච්චි අනේ එන්නකෝ. කොහමද වදෙන්නේ? වැඩි ගාණක් නෑ මෑණියනි. දියණියගේ ආසාවනේ. ඔය කාසියක් දෙකක් දෙන්නකෝ. අනේ ගෙදර හරියේ එක කාසියක්වත් නෑ වෙලඳැත්තෝ. එහෙමද? කමක් නෑ. දියණියගේ ආසාවනේ. ඔය වලලු ජෝඩුව දියණි තියාගන්න. කාසි ඕනේ නේ? අනේ කාසි නැතුව නිකම් වලලු දෙන එක වෙලඳැත්තන්ට පාඩුවක් නේ. මං කිව්වේ ආච්චි මේ වෙලෙන්ද හොඳ කෙනෙක් කියලා. අපි අර තලිය පෙන්නමුද? ගෙදර තියනවා පරණ තලියක්. ඒක බලලා වටිනාකමට හරියන වලලු ජෝඩුවක් හරි දෙන්නකෝ වෙලඳැත්තෝ. මෑණියන්ගේ කැමැත්තක් ඉතින්. රැගෙන එන්නකෝ බලන්න එහෙනම් ඒ තලිය. මේක කලින් කවුරු හෝ පිරික්සුව හැඩයි. කලින් ආපු වෙලෙන්දෙක් ඕක කිසිම වටිනාකමක් නෑ කියලා සෝලි කියලා යන්න ගියා. මේක රත්තරන් එකක් මෑණියනේ. අනේ මට සමා වෙන්න. මල් ළඟ තියෙන සියලුම ආභරණවත් මේ තලිය තරම් නම් වටින්නේ නැහැ. මේක කහවණු 10 ගාණක් වටිනවා මෑණියනේ. හැබැයි පුතේ ඕක එච්චර වටිනවද? හොප්පේ ඒකට මීට කලින් ආපු වෙලෙන්දා ඔය තැටිය බලලා හොඳටම අපට සෝලි තියලා කිසිම වටිනාකමක් නැහැ කියලා බිම අතහැරලා ගියා නොවේ. මෑණියනි මා ළඟ මුදලින් කහවණු 500ක් තියෙනවා. මේ සියලුම ආභරණවල වටිනාකමත් කහවණු 500යි. මෑණියන් කැමති නම් මම මේ මුදලයි ආභරණයි සේරම මෑණියන්ට දීලා මේ තලිය අරගන්නද?
මෑණියන්ට පුළුවන් නම් මට ගඟෙන් එතර වෙන්න තොටියට දිය යුතු කහවණු 8 විතරක් දෙන්න. ගනින් පුතේ ගනින්. නුඹට බොහෝම පින් පුතේ. මේ කෙලීගේ ආසාව ඉෂ්ට කොලාට අපි මහා රැවටිලි කාර්යයකට හසු නොවි බේරුනේ නුඹ නිසා නොය පුතේ. එහෙනම් මං ගිහින් එන්නම් මෑණියනි. ගිහින් එන්නම් දියණිය. කොඹලගේ අර තලිය මෙහෙ ගෙනෙන්නකෝ වලල්ලක් දෙකක් දීලා යන්න. මොකද බලන් ඉන්නේ කොඹලගේ අර කබල් තලිය තලිය හොරතක්කඩියා කපටියා යනවා මෙතනින් යන්න. මගේ තෑහැට නොපෙනි කපටියා. ඇයි මෑණියනි මේ කෝපේ මං ආවේ මේ දැරිවිගේ ආසාව සංසිඳෙන්න වලල්ලක් දෙකක් දීලා යන්න. වලල්ලක් දෙකක් දෙන්න. හිටපන් වහෙට වලල්ලක් දෙකක් දෙන්න. අපිට හෙගවලු ඕනේ. මේ අද්දක පිරෙන්නම වලලු තියෙනවා. ඒ කොහෙන්ද? හොඳ ගුණ යහපත් කඩා වලලු වෙලෙන්දෙක් ආවා. ඔහු මට කහවණු 500කුත් මේ දැරිවිට ආභරණ සේරමයි දීලා ඔහේ කියන ඔය කබල් තලිය අරගෙන යන්න ගියා. හත්ති ලව්වේ කච්ච පුටයා කොහෙද දෙක ගියේ කො ඒ ඇත්ත දැන් නීලවාහිනී ගගෙන් එගොඩ වෙලත් ඇති. නීලවාහිනී ගගෙන් කච්ච පුටයා අයියෝ මම විනාසයි මගේ රත්තලිය අනේ කච්ච පුටයා මගේ රත්තලිය තියා කච්ච පුටයා තොටියා ඔය ඔරුව මේගොල්ලෝ පැදපියා තොටියා මෙහෙට අනේ කච්ච පුටයා මගේ රත්තලිය තියා තොටියෝ මං ඔහෙට දෙගුණයක් ගෙවන්නම් ඔය ඔරුව මේගොල්ලෝ තොටිය ඔහු මහත් වෛරයකින් පෙළෙන බව පෙනී යන්නේ. අපි දැන් එතනට ගියොත් කෝපය නිසා ඔහු මාව විනාශ කරලා මහත් පවක් සිද්ධ කරගනී. ඒ නිසා අපි දිගටම යමු. අනේ කච්ච පුටයා මගේ රත්තලිය දීපියා කච්ච පුටයා මන් නුඹට ಜಾති වෛර කරනවා කච්ච පුටයා මගේ රත්තලිය මගේ